කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද? සැබෑ සාර්ථකත්වය කියන්නේ මොකක්ද? ඔබ කවදා හරි මොහොතකට නතර වෙලා ඔබෙන්ම මේ ප්‍රශ්නය අහලා තියෙනවද බලන්නකෝ. සැබෑ සාර්ථකත්වය කියන්නේ ඇත්තටම මොකක්ද? ඒක සුඛෝපභෝගී වාහනයක්ද? විශාල නිවසක්ද? ඉහළ වැටුපක් ලැබෙන රැකියාවක්ද? ලක්ෂ ගණනක් අනුගාමිකයන් සිටින සමාජ මාධ්‍ය ගිණුමක්ද? එහෙම නැත්නම් සාර්ථකත්වය කියන්නේ මේ හැම දෙයකටම වඩා ගැඹුරු දෙයක්ද? අද මම ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ ඔබ ජීවිතය ගැන හිතන විදිහම වෙනස් කරන්න පුළුවන් සත්‍යයක් ගැන. මොකද මේ ලෝකය අපිට උගන්වන්නේ සාර්ථක වගේ පෙනෙන දේවල් පස්සේ දුවන්න. ඒත් ඇත්තටම සාර්ථක මිනිසෙක් වෙන්නේ කොහොමද කියලා උගන්වන අය ඊටාම අඩුයි. සැබෑ සාර්ථකත්වය කියන්නේ අනිත් අයව විශ්මයට පත් කරන එක නෙමෙයි. ඒ කියන්නේ ඔබ වෙන්න උපන් හොඳම පුද්ගලයා බවට පත් වෙන එක. සාර්ථකත්වය කියන්නේ ඔබ වෙන්න උපන් හොඳම පුද්ගලයා බවට පත්වීමයි. ටිකක් හිතන්නකෝ. කෙනෙකුට කෝටි ගාණක් මුදල් තිබුණත් රැට නිදා ගන්න බැරි නම් ඔහු ඇත්තටම සාර්ථකද? කෙනෙකු ලෝක ප්‍රසිද්ධ වුණත් ඇතුළතින් තනිකමෙන් පීඩා විඳිනවා නම් ඒක සාර්ථකත්වයක්ද? කෙනෙකු තරඟ හැම එකක්ම දිනලා තම පවුලත් සෞඛ්‍යත් මානසික සැනසීමත් නැති කරගත්තොත් ඔහු ඇත්තටම ජයග්‍රහණය කරලද? පිටතින් පෙනෙන සාර්ථකත්වය తాවකාලිකයි. සැබෑ සාර්ථකත්වය ආරම්භ වෙන්නේ ඇතුළතින්. සාර්ථකත්වය කියන්නේ හැම උදෑසනකම අරමුණක් එක්ක අවදි වෙන එක. ඔබේ ජීවිතයට වටිනාකමක් තියෙනවා කියලා දැනගෙන ජීවත් වෙන එක. ඔබව උද්‍යෝගිමත් කරන ඉලක්ක සහ ඔබව මඟ පෙන්වීමට ලක් කරන වටිනාකම් තිබීම. වැටුණාම නැවත නැගිටින ශක්තිය ඇති කර ගැනීම. බොහෝ දෙනා හිතන්නේ සාර්ථක මිනිස්සු කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ කියලා. ඒත් ඉතිහාසය කියන්නේ වෙනම කතාවක්. ලෝකයේ සෑම විශිෂ්ට නිර්මාණකරුවෙක්ම, ව්‍යාපාරිකයෙක්ම, ක්‍රීඩකයෙක්ම, නායකයෙක්ම ප්‍රතික්ෂේප වීම, පරාජයන් සහ අභියෝගවලට මුහුණ දීලා තියෙනවා. අසාර්ථකත්වය කියන්නේ සාර්ථකත්වයට විරුද්ධ දෙයක් නෙමෙයි. අසාර්ථකත්වය කියන්නේ සාර්ථකත්වයේම කොටසක්. හැම වැරැද්දක්ම පාඩමක්. හැම බාධාවක්ම චරිතය ගොඩනගන අවස්ථාවක්. ඔබ ඉගෙන ගන්න තීරණය කළොත් හැම අභියෝගයක්ම ඔබව තවත් ශක්තිමත් කරනවා. කන්දක් නගිනවා කියලා හිතන්නකෝ. එකම පියවරකින් කවුරුත්ම මුදුනට යන්නේ නැහැ. පියවරෙන් පියවර. සමහර වෙලාවට ලිස්සනවා, සමහර වෙලාවට විවේක ගන්න සිද්ධ වෙනවා, සමහර වෙලාවට එක පාරටම කුණාටුවක් එන්න පුළුවන්. ඒත් ඔබ ඉදිරියට යනවා නම් ඔබ තවමත් ජයග්‍රහණය කරමින් ඉන්නවා. ජීවිතයත් ඒ වගේමයි. සැබෑ සාර්ථකත්වය කියන්නේ පරිපූර්ණත්වය නම් නෙමෙයි. දිනෙන් දින ඉදිරියට යාමයි. ඔබට අනිත් අයට වඩා හොඳ වෙන්න ඕනේ නැහැ. ඊයේ හිටපු ඔබට වඩා අද හොඳ වෙන්නයි ඕනේ. ඒ තමයි ඇත්ත තරඟය. තවත් වැදගත් සත්‍යයක් මම කියන්නම්. සතුට නැති සාර්ථකත්වය කියන්නේ විශාලම අසාර්ථකත්වයක්. බොහෝ දෙනා අද මුදල් පස්සේ තමයි දුවන්නේ. තවත් ටිකක් හම්බ කළොත් මම සතුටින් ඉඳීවි කියලා එයාලා හිතනවා. ඒත් සතුට කියන්නේ ගමන අවසානයේ හම්බෙන තෑග්ගක් නෙමෙයි. ඒ ගමන තුලම වගා කරගන්න දෙයක්. අද තියෙන දේවල් ගැන ඔබ කෘතඥ වෙන්න. ඒ අතරේ හෙට වෙනුවෙන් වැඩ කරන්න. කෘතඥතාවය ඔබේ සිහින නවත්වන්නේ නැහැ. ඒවට ශක්තිය ලබා දෙනවා. සැබෑ සාර්ථකත්වය කියන්නේ සිතේ සැනසීමක්. ඔබට ඔබ ගැන ගෞරවයෙන් කණ්ණාඩිය දිහා බලන්න පුළුවන්ද? අද ඔබ අවංකව කරුණාවෙන් ජීවත් වුණා කියලා නිදා ගන්න පුළුවන්ද? මේ ජයග්‍රහණ සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ නොවෙන්න පුළුවන්. ඒත් ජීවිතයක් වටිනවා කියන්නේ ජීවිතයක් වටිනාකමක් ඇති දෙයක් බවට පත් කරන්නේ මේ ජයග්‍රහණයයි. ඔබේ ලොකුම තරඟකරු වෙන කෙනෙක් නෙමෙයි. ඔබේ බිය, ඔබේ නිදහසට කාරණා, ඔබේ සුව පහසු කලාපය, ඔබ ඒවා ජය ගන්න හැම දවසකම ඔබ සාර්ථකයි. ඔබ දන්නවද ලෝකය අගය කරන්නේ ප්‍රතිඵල. නමුත් ජීවිතය ත්‍යාග දෙන්නේ නොනැවතී කරන උත්සාහයටයි. එක් දවසක ව්‍යායාමෙන් ශක්තිමත් ශරීරයක් හදන්න බෑ. එක් පොතකින් විද්වතෙක් වෙන්න ඔයාට බෑ.
එක් දවසක මහන්සියෙන් විශාල සාර්ථකත්වයක් ඔබට ලැබෙන්නේත් නැහැ. නමුත් දිනෙන් දින කරන කුඩා හොඳ පුරුදු අවසානයේ විශිෂ්ට ජීවිතයක් ගොඩනගනවා. මතක තියාගන්න. ඔබ අද ඉන්න තැන ඔබේ අවසාන ගමනාන්තය නෙමෙයි. අද අමාරුයි කියලා හෙටත් එහෙමම වෙයි කියලා හිතන්න එපා. ජීවිතේට එන කුණාටු සදාකාලික නැහැ. අඳුරුම රාත්‍රියටත් පසු හිරු උදා වෙනවා. ඒ නිසා විශ්වාසය නැති කරගන්න එපා. උත්සාහය නවත්වන්නත් එපා. ඔබේ දියුණුව නවත්වන්නත් එපා. ඔබ බලාපොරොත්තු වෙන වෙනස ඔබ හිතනවට වඩා ළඟ තියෙන්න පුළුවන්. අන්තිමටම සැබෑ සාර්ථකත්වය කියන්නේ ඔබටම ආඩම්බර වෙන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත්වීමයි. අවංක පුද්ගලයෙක්, කරුණාවන්ත පුද්ගලයෙක්, වගකීම් බාර ගන්න පුද්ගලයෙක්, නිරන්තරයෙන් ඉගෙන ගන්න පුද්ගලයෙක්, අභියෝග ඉදිරියේ නොවැටෙන පුද්ගලයෙක්. දවසක් එයි ඔබේ මුදල් මෙහිම ඉතිරි වෙයි. ඔබේ තනතුරු අතුරුදන් වෙයි. ඔබේ කුසලාන දූවිලි වැටේ. නමුත් ඔබේ චරිතය, ඔබ කළ යහපත් බලපෑම්, ඔබ ස්පර්ශ කළ ජීවිත ඒවා සදාකාලික මතකයන් ලෙස ඉතිරි වෙනවා. ඒ නිසා පෙනුමට ලස්සන සාර්ථකත්වයක් පසුපස හඹා යන්න එපා, දුවන්න එපා. හදවතට අර්ථවත් සාර්ථකත්වයක් තමයි ඔබ ගොඩ නගා ගන්න ඕනේ. ඔබේ රැකියාව වගේම ඔබේ චරිතයත් වර්ධනය කරගන්න. ඔබේ දේපල වගේම ඔබේ හිතේ සැනසීමත් ආරක්ෂා කරගන්න. අවසානයේ මේ එකම සත්‍ය ඔබ මතක තියාගන්න. ඒ තමයි සැබෑ සාර්ථකත්වය මැනෙන්නේ ඔබට අයිති දේවලින් නම් නෙමෙයි. එය මැනෙන්නේ ඔබ බවට පත් වූ පුද්ගලයාගෙන්. ඔබ වඩා ප්‍රඥාවන්ත නම්, වඩා කරුණාවන්ත නම්, වඩා ශක්තිමත් නම්, වඩා විනයගරුක නම්, වඩා කෘතඥ නම්, වඩා නිර්භීත නම්, එවිට ලෝකය කුමක් කීවත් ඔබ දැනටමත් සාර්ථක පුද්ගලයෙක්. ඉතින් ස්තුතියි මේ වීඩියෝව නැරඹූ ඔබට. ඉතින් මේ පණිවිඩය ඔබේ හදවතට දැනුණා නම් මේ වීඩියෝවට ලයික් කරන්න, ඔබේ මිතුරන් සමග ෂෙයා කරගන්න. ඒ වගේම මෙවැනි තවත් මොටිවේෂනල් වීඩියෝ බැලීමට අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඊළඟ වීඩියෝවෙන් නැවත හමුවෙමු. එතෙක් ඔබ ගැන විශ්වාස කරන්න, නොනැවතී ඉගෙන ගන්න, නොනැවතී ඉදිරියට යන්න, ඔබේ හොඳම ස්වරූපය බවට ඔබ පත් වෙන්න. ස්තුතියි.